Hi guys, welcome back to my YouTube channel. අද අපි පොසොන් වලට තියෙන දන්සල් වඳින්න තමයි මේ යන ලෑස්ති වෙන්නේ. මේන් බිනාය. අපි දැන්යි තව නිවාඩුවට ගෙදර ගියපු නැති අපේ රන්හි සමින්දි එක තමයි අද දන්සල් යන්නේ. මුලින්ම අපිට තිබ්බා අපේ ෆැකල්ටි එක ගාව සැන්ඩ්විච් දන්සලා. ඒකෙන් සැන්ඩ්විච් අරගෙන ඊට පස්සේ ෆැකල්ටි එකෙන් බෑග්ස් තියලා හොස්පිටල් එක පැත්තට ගියා. මොකද ඒ පැත්තේ දන්සල් ගොඩාක් තියනවා කියලා අපි දැක්ක බැනර්ස් ගහලා තියෙනවා. සමින්දි අක්කා පරක් වෙලා තමයි ආවේ. හැම සෙට් එකෙම ඉන්න පරක් වෙලා අනෙක් එක. අපේ නම් සමින්දි අක්කා. ඊට පස්සේ අපි තේ බිව්වා. හැමෝම අයිස්ක්‍රීම් කාලා කොළ දාලා ගහක් යට. අපිට අයිස්ක්‍රීම් කන්න හම්බුන්නේ නැහැ. අපි යනකොට අයිස්ක්‍රීම් දන්සල ඉවරයි. ඊට පස්සේ අපිට කව්පි දන්සලකට යන්න පුළුවන් වුණා. ඊළඟට මේ ඉන්නේ අපි රොටි දන්සලේ පොලිමේ. කියව හිටියා. ඉතින් එතනත් පැය භාගයක් විතර අපිට ඉන්න උනා. ඒ නිසා අපි රටේ නැති වල්පල් ඔක්කොම කියව තියෙන රණ්ඩු ඩ්‍රාමා හැමදේම කියව සතුටින් හිටියා. ඒ අතරේ ඉන්න ගමන් තමයි අපි කව්පි ටික කෑවේ. ඊට පස්සේ අපි රොටිත් අරගෙන ඒ වෙලාවේ ලොකු ඇස්සක් වහපු හින්දා ගහක් ඇරට ආවා. රාන්මි අක්කයි සමින්දි අක්කයි දෙන්නත් රොටි ටික අරගෙන එතෙන්ට ආවා. බැස්සේ කන්න බැරි හින්දා අපි කොමන් එකට කියලා කන්න හිතාගත්තා. දැන් කොමන් එකට අපි ඒක රස කර මේ කනවා. ඒක ඇත්තටම රසයි. ඒක කරේ හොස්පිටල් එකේ ස්ටාෆ් එකෙන් මං හිතන්නේ. ඊට පස්සේ කලහන්දියේ තියෙන ෆ්‍රයිඩ් රයිස් දන්සලට යන්න තමයි අපි මේ යන්න හදන්නේ. හොස්පිටල් එක ගාව චූටි පෝස්ට් පැටව වගේක් හිටියා. අපි යාළුවත් බලන්න කියලා හිතාගෙන යන්න හැදුවේ. ඒ වුණාට ගියාට පස්සේ ආරංචි වුණා එතන හිටපු පෝස්ට් පැටව ගොඩක් නැති වෙලා මැරිලා. එක පෝස්ට් පැටව ඉතිරිලා හිටියා. අපි අධ්‍යා හිටියේ නෑ. ෆ්‍රයිඩ් රයිස් දන්සල නම් අපිට මුල් හරියේ හම්බුණා පොලිම. ඒකින්ද ලොකු වෙලාවක් ඉන්න ඕනේ නැහැ. ඉතින් අපි කියව හිටියා උපදුපු ටික. ඉක්මනටම එතනිනුත් කාලා ඊළඟට අපි බෝඩින් වලට යන්න තමයි හැදුවේ. ඒ ෆ්‍රයිඩ් රයිස් එක ගොඩක් රසයි. දැන් ඊට පස්සේ අපි බෑග්ස් තියලා ආපු නිසා අපිට ආයෙත් ෆැකල්ටි එකට යන්න උනා. අයිස්ක්‍රීම් දන්සලක් හම්බුනේ නෑනේ අපිට. ඒ හින්දා අපිට අයිස්ක්‍රීමුත් කන්න ඕන කමක් තිබුණා. බෑග්ස් ෆැකල්ටි එකේ හින්දා අයිස්ක්‍රීම් ගන්න නැතේ සල්ලි තිබුණේ නැහැ. ඒ නිසා ආයෙත් බෝඩිමට යනකොට අපි අයිස්ක්‍රීම් ගන්නවා කියලා හිතාගත්තා. මේනේ අපේ ෆැකල්ටි එකේ ඉන්න බලු පැංචි. පැංචි කිව්වට පැංචි නෙමෙයි අද ලොකුයි. රාන්මි අක්කා ඉතින් එයාවත් ටිකක් කුරතල් කරා. අපි මේ රෙස්ට් කරන්නේ මේ කාපු ගමන් ඇවිදින්න අමාරුයිනේ. ඒ අතරේ අපි ෆිල්ම්ස් ටිකක් ඩවුන්ලෝඩ් කරා. මං බිනායක්කව දැන් ඔෆිෂියලි ඔෆ් කැම්පස් ෆෑන් කෙනෙක් කරලා තියෙන්නේ. ආයෙක ඩවුන්ලෝඩ් කරන ගමන් ඉන්නේ. ඊට පස්සේ අපි බෝඩිමට යන්න මේ ෆැකල්ටියෙන් පිටත් වුණා. යන ගමන් රෙස්ට් හවුස් එකෙන් අයිස්ක්‍රීම් ගන්න ඕන කියලා හිතාගෙන තමයි මේ යන්නේ. අපි රෙස්ට් හවුස් එකට ගිහිල්ලා මැංගෝ අයිස්ක්‍රීම් දෙකකුයි ස්ට්‍රොබෙරි අයිස්ක්‍රීම් දෙකකුයි ගත්තා. කොච්චර සෙමෙති වුණත් ඒ අවුට් එකක් ගියොත් අයිස්ක්‍රීම් එකක් නොකා හරියන්නේ නැහැ. එහෙනම් මම අයිස්ක්‍රීම් එකක් කෑවා. මැරුණත් කමන්නේ. ඒ අනතුරේ සබන් පුම්බන මල්ලි බබෙක් හම්බුණා. යානම් බය වුණා මම වීඩියෝ කරද්දී. ඊළඟට අපි වෙන් වුණා ගලාහන්දියෙන් සමින්දිය කරන්නේ එකයි බස් එකේ ගියා. බිනායක්කයි මායි පයින්ම ගියා. මොකද අපේ බෝඩිම ළඟ. මගේ කැඩිච්ච සපත්තු ටිකත් හදාගෙන බෝඩිමට යන අතරේ බිරියානි දන්සලක් තිබුණා. හැබැයි ටික පොලිමක් තිබුණ හින්දා මම එකේ හිටියේ නැහැ. බිනායක්කා මේ මං එනකොට ඔෆ් කැම්පස් බලනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.